තමුසේ කොහෙද මේ යන්නේ? තමුසේ මොකටද මේක? මේ තමුසේ තාම අපිත් එක්ක තරහින් නේද ඔය ඉන්නේ. මේ තරහ ගන්න දෙයක් නැහැ. අහනවකෝ. තමුසේ නිකන් බොරුවටනේ ඔය කේන්ති ගන්න. දැන් ඒ දාර මල පැනලා නිස්කාරණේ තුවක්කුවපත්තු කළා. හරි. අපි මරුණයි කියමු. තමුසෙත් නිකන් නිර්පරාධි මිනිමරුවෙක් වෙනවනේ ඔය. මිනිහ මරන්නත් ඔය සාධාරණ හේතුවක් තියෙනවා. යකෝ මේ මිනි ඔළුවක් පෙන්නුවයි කියලා මිනි මරන්න ඕනේ. දැන් තමුසලේ මිනි ඔළුව තියාගෙන මොකද්ද කරන්න හදන්නේ කියනකො? නෑ ඒක අපේ වැඩන්නේ. ඒක අපි කරගන්න. මම තමයි මෝඩයා. තමුස ගාවට ඕක අරන් ආපු. ඕකෙනි තමුසට දාලා දෙයක් නෙවෙයි. ඕයි. දැන්වත් තමුසලා කරන ඔය බලුවට නවත්තනවා. නවත්තලා ඒ ගෑන්ට ඒ ගෑන්ගේ පාඩුවේ ඉන්න දෙනවා. තමුසලා දෙන්න පුළුවන් දසවද ඔක්කොම ඒ ගෑන්ට දුන්නානේ. දැන්වත් ඒ ගෑන්ට පාඩුවේ ඉන්න දෙනවකෝ. පවුනේ ඕයි. කවුද ඔය ගෑණි කියන්නේ? ඒ ගෑණි කියන්නේ නෝරහම්. නෝරහම්. නෝරහම් ගැන අපි බලාගන්න. නෝරහම් ඉතින් තමුසේ කවුරුත් නෙමෙයි. මගේ කවුරුත් නොවුනට මට දැන් නෝරහම් ගැන වගකීමක් තියෙනවා. එහෙනම් අර මයිල පිටිය කියපු කතාව ඇත්ත. මොකද ඇත්ත? නෑ ඉතින් නෝරහම්යි තමුසේ අතර සම්බන්ධයක් තියෙනවා කියලා කියපු කතාව. ඇයි ඔය තමුසේ ඔය විදිහට හැසිරෙන්නේ? ඈ? දැන් ඔය විදිහට මිනිසුන්ට කතන්දර හදනකෙන් තමුසේට තියෙන වාසිය මොකද්ද කියලා කියනවා? හරි මේ. මට තමුසෙත් එක්ක කතා කරගෙන ඉන්නලා නැහැ. මේ මයියනෝ